අපි බලමු මේ කට්ටියට ඇති වුණ ප්‍රශ්න සම්බන්ධයෙන් සිස්ටම් එකට යන්න පුළුවන් ddis.lk මේ ඩොමේන් එක ටයිප් කරලා Google එකේ සර්ච් කරලා යන්න පුළුවන්. එතනින් මේ පළවෙනි එකේ ඔයාලට ඇතුළට යන්න පුළුවන්. මෙතන සිස්ටම් එක ලෝඩ් වෙන්නේ නැත්නම් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලන්න වෙනවා. ඊළඟට date and time හරිද කියලා පොඩ්ඩක් බලන්න. මෙතන username password වලට දීලා තියෙන ටයිප් කළාට පස්සේ මම රොබෝවක් නොවමි කියන එකට ටික් එක දාන්න ඕනේ. එහෙම නැතුව මෙතනින් යන්න බෑ. ටික් එක තමයි මේ වගේ එකක් එනවනම් මෙතන කීප සැරයක් වැරදිලා හෝ ඒ ගැටලුවක් තියෙනවා නම් තමයි මේ වගේ එන්නේ. එතකොට මේ පින්තූරෙට හරියන ටික තෝරන්න ඕනේ. ඒක තේරුවට පස්සේ තමයි මෙතන ටික් එක වැටෙන්නේ. සිස්ටම් එකේ දැනට මේ යූසර් රෙජිස්ට්‍රේෂන් එක වැඩ කරන්නේ. ඒක වැඩ කරනවා. නමුත් අර ඊමේල් එකේ නැති ගැටලුවක් තියෙනවා SLT සර්වර් එකේ. ඒ නිසා යූසර් රෙජිස්ටර් වට කෙලින්ම රෙජිස්ටර් වෙන්න බෑ. ඔයා ඔයගොල්ලන්ගේ දිස්ත්‍රික්ක ඇඩ්මින් හරහා තමයි යූසර් account එක හදාගන්න ඕනේ. ඒ වගේම password එක අමතක නම් මෙතනත් ඒ වගේ කරන්න වෙන්නේ. දිස්ත්‍රික්කයේ ඇඩ්මින් හරහා තමයි මේ password එක recover කරගන්න වෙන්නේ. එයාට password එකක් වඩ දෙයි. ඊට පස්සේ ඔයාලට අපි ඊට ඉස්සෙල්ලා වීඩියෝ වල කතා කරලා තිනවා password එක ඔයාලට අවශ්‍ය password එක වෙනස් කරගන්න පුළුවන්. ඔයා මෙතන රීකැප්චර් එක ටික් එක දැම්මේ නැත්නම් ඒ වගේ එකක් එනවා. මේ විදිහට ඔයාලට ලොග් වෙන්න පුළුවන්. මෙතන සංවර්ධන ව්‍යාපෘති වලට ගියාම මේ drop down වල පෙන්නන්නේ නැත්නම් අපොඩ බලනවා ඉන්ටර්නෙට් ස්පීඩ් එක page එක අර්ධ වශයෙන් load වෙලා තියෙනවා නම් හරියට load වෙලා නැත්නම් මෙතන පෙන්නන්නේ නැති වෙන්න පුළුවන් මේ වගේ මොකක්වත් විස්තරයක්. නමුත් පෙන්නන ඔයාගේ ඔයාලට අවශ්‍ය නැත්නම් ඒක කරන්න වෙන්නේ ඔයාගේ දිස්ත්‍රික්කයේ සැලසුම් එක මගින් තමයි මේ ඔයාලට අවශ්‍ය ඩීටේල්ස් ටික දාගන්න වෙන්නේ. ඊළඟට මේ දිනේ ඔයාලා මෙතන මේ දැන් පෙන්නන්නේ සිලෙක්ට් වෙලා අද දිනේ දැන් ටුඩේ ක්ලික් කළොත් ඔයාලට අද දිනේ මෙතන වැටෙන්නේ. නැත්තම් පරණ දිනයක් ගන්න ඕන නම් මෙතන මේ ඊතලෙ උඩ ක්ලික් කළා ඔයාලට පුළුවන් මේ අවුරුද්ද සිලෙක්ට් කරන්න. ඒ වගේම මාස සිලෙක්ට් කළා අවශ්‍ය දිනේ මෙතනින් සිලෙක්ට් කරගන්න. ඒ වගේම මේ ටික ෆිල් කළා දැන් අපි ඉස්සෙල්ලා කතා කළා සංවර්ධන ව්‍යාපෘති වල ඉදිකිරීම කියලා දුන්නොත් මැප් එකට යන්න pop up window එකක් පෙන්වනයි කියලා. එහෙම පෙන්වන්න නැත්නම් මම පොඩ්ඩක් බලන්න ඕනේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක. ෆයිල් එක අප්ලෝඩ් කිරීමේ PDF එක අප්ලෝඩ් කරන්න 3MB තමයි අපි දුන්නේ. නමුත් මේ වෙනකොට අපි ක්‍රියා කරන්න යනවා 10MB දක්වා වැඩි කරන්න. ඒ වගේම password change කරන්න මෙතන පුළුවන්. මෙන්න මෙතනින් user profile ඔබේ තොරතුරු යාවත් කාලීනකරණයට ගිහිල්ලා මෙතන තියෙනවා change password කියලා. අන්න එතන password දෙන්න පුළුවන්. මේකේ ඉන්න ඕනේ
මේ දෙකම එකම පාස්වර්ඩ් එක දෙන්න ඕනි. ඒ වගේම එක ලෙටර් එකක් හෝ කීපයක් සමග ලෙටර් සහ කැරක්ටර් අකුරුයි ඉලක්කම් දෙකම තියෙන කැරක්ටර් 8ක් තියෙන්න ඕනි පාස්වර්ඩ් එකේ. එකම පාස්වර්ඩ් මේ දෙකේම දෙන්න ඕනි. ඊළඟ මේ අකුරු ටයිප් කරනකොට නිවැරදි ටයිප් වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ කොම්බෝ පැනලා ඒ වගේ ගැටලු එනවනම් ඒක සිස්ටම් එකේ ගැටලුවක් නෙමෙයි. වාගේ මැෂින් එකේ යුනිකෝඩ් වල තියෙන ප්‍රශ්නයක්. ඒතර සිංහල IME ගන්න හරි වගේ ලැන්ග්වේජ් හරහා සිංහල ලැන්ග්වේජ් එක ඇඩ් කරගන්න හරි ඒ වගේ සොලියුෂන් එකට යන්න ඕනේ. මැප් එකේ ඔයාලට වැරදිලා තැනක් ලකුණු වෙලා තියෙනවා නම් එන උදාහරණයක් විදිහට ලකුණු ගන්න යනකොට මෙයා ක්ලික් වුණොත් එතකොට ඒ ගැටලුවක් කරගන්න එපා. මේ ටික ෆිල් වෙලා සේව් මාක දීලා නැත්තම් මෙතන කැන්සල් කරලා යන්න ගැටලුවක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ වර්ගය තෝරන්න ඕනේ මොකද්ද කියලා. ඒ අනුව තමයි මේ පාඩම වැටෙන්නේ. ඊට පස්සේ ඔයා අදාළ තොරතුරු ෆිල් කරන නියම අවශ්‍ය තැන ක්ලික් කළා. අවශ්‍ය තැන ක්ලික් වුණාට පස්සේ මේ ටික පුරවලා සේව් මාක දෙන්න. නැත්තම් ඒ අවශ්‍ය තැන මෙන්න වැරදිලා නම් වෙන තැන ක්ලික් කරලා තින්නේ කැන්සල් කරන්න. සේව් කළාට පස්සේ එඩිට් කියලා තමයි වෙනස් කරන්න. මෙතනින් වෙනස් කරගන්න බෑ. අර තියෙන ගැටලු මෙතන තියෙන help එකකින් ගිහලා බලන්න පුළුවන්. මේ YouTube එකේ විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන QR කෝඩ් එක අනුව report ගන්න එකේ ඔයාලට ඉදිකිරීම් සෙට් ලා තිබුණොත් විතරයි QR කෝඩ් එක අනුව QR කෝඩ් එකේ එන්නේ report එකට. එහෙම නැත්නම් සාමාන්‍ය details ටික තමයි ඉන්නේ මෙතන. මේක සෙට් කළාම ටිකක් වෙලා යයි එන්න. නමුත් මෙතන පෙන්වන්නේ නැහැ. තොරතුරු කියන තැනට ගියාම තමයි ඒක පෙන්වන්නේ. තේරීම් කියන තැන තෝරන්න දුන්නාට පස්සේ මේක ඔක්කොම blank වෙනවා. blank උනා කියන්නේ මෙතන තොරතුරු වල අදාළ තොරතුරු වැල්ලා තියෙනවා. ඒ වගේම මේක කෙලිම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමුත් print ගිහිල්ලා print කරගන්නත් පුළුවන්. print ගියාට පස්සේ ආයිත් ආපහු download එක ක්ලික් කරොත් download වෙන්නේ නැහැ. එතන JavaScript එක වැඩ කරන්නේ නැහැ. මේක නැවත ආයිත් select කරලා ගිහිල්ලා download ක්ලික් කළාම තමයි වැඩ කරන්නේ. එතන දෙකෙන් එකයි පළවෙනි සැරේ වැඩ කරන්නේ. ඔයාලට ආයිත් print ක්ලික් කරලා ඒක download ක්ලික් කරනවා download කරගන්න ඕන නම් මේක ආයෙත් තේරීම් ගිහිල්ලා අදාළ තේරීම් ටික දීලා තෝරන්න දීලා ආයෙ මෙතනට එන්න ඕන. මෙතනට ඇවිල්ලා print කරන්න නැතුව download එක ක්ලික් කරන්න. එතකොට ෆයිල් එක download වෙයි.